2026 IPL තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණා දෙසැම්බර් 16 වෙනිදා අබුඩාබි නුවරදී. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු වැඩිම මුදලට අලෙවි වුණු ක්‍රීඩකයන් 5 දෙනා කවුද කියලා. ඉතින් මෙවර ක්‍රීඩක වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වුණේ ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩක කැමරන් ග්‍රීන්. ඔහුට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉන්දියානු රුපියල් කෝටි 25.2ක ලන්සුවක් ඉදිරිපත් කළා. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 85කට ආසන්නයි. දෙවැනි ස්ථානයකට වැඩිම මුදලකට අලෙවි වුණේ ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණයි. ඔහු වෙනුවෙනුත් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉන්දියානු රුපියල් කෝටි 18ක ලන්සුවක් ඉදිරිපත් කළා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61කට ආසන්නයි. තුන්වෙනුවට වැඩිම මුදලකට අලෙවි වුණේ ඉන්දියානු නාවක ක්‍රීඩක කාර්තික් ශර්මා. ඔහුට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමෙන් ඉන්දියානු රුපියල් කෝටි 14.2ක ලන්සුවක් ඉදිරිපත් කළා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 48කට ආසන්නයි. මීළඟට වැඩිම මුදලකට අලෙවි වුණේ ඉන්දියානු නාවක ක්‍රීඩක ප්‍රශාන්ත් වීර්. ඔහුටත් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමෙන් රුපියල් කෝටි 14.2ක ලන්සුවක් ඉදිරිපත් කළා. එයත් ශ්‍රී ලංකානු මුදලින් රුපියල් කෝටි 48කට ආසන්නයි. පස්වන ස්ථානයට වැඩිම මුදලකට අලෙවි වුණේ එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවිංස්ටන්. ඔහුට සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායමෙන් රුපියල් කෝටි 13ක ලන්සුවක් ඉදිරිපත් කළා. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 44කට ආසන්නයි. මීට අමතරව ලංකාවෙන් ඉදිරිපත් වුණු පැතුම් නිස්සංක සහ වනිදු හසරංගද කණ්ඩායම් දෙකක් විසින් මිලදී ගන්න ලැබුවා. පැතුම් නිස්සංක මිලදී ගත්තේ දිල්හි කැපිටල්ස් කණ්ඩායමයි. ඒ වෙනුවෙන් ඔහුට ඉන්දියානු රුපියල් කෝටි 4ක ලන්සුවක් ඉදිරිපත් කළා. ඒ ආසන්න වශයෙන් ලංකා මුදලින් රුපියල් කෝටි 13කට ආසන්නයි. මීට අමතරව වනිදු හසරංගට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමෙන් රුපියල් කෝටි 2ක ලන්සුවක් ඉදිරිපත් කළා. එය ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 6කට ආසන්නයි. මීට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, කුසල් පෙරේරා, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, කුසල් මෙන්නිස්, වියස්කාන්ත් විජයකාන්ත්, බිනුව ප්‍රනාන්දු, ට්‍රවීන් මැතිව් යන ක්‍රීඩකයින් මෙවර ක්‍රීඩක වෙන්දේසියට ලියාපදිංචි වී තිබුණා. නමුත් ඔවුන් කිසිවෙකුත් ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වුණේ නැහැ.